හායි යාළුවනේ පේනවනේ මේ තියෙන වතුර කඳ මේ වතුර කඳේ තමයි ගියේ ගෙදර බලන්න මොකද මෙච්චර වතුර මේ හරිය තිබ්බට ගෙදර හරියට වතුර ටිකක් බැහැලා කියලා මම දැනගත්තා අනිත් ගෙවල් වල වතුර බැහැලා ගිහින් තියෙන්නේ ගෙදරටත් යන්න ඕනි හින්දා වතුරෙම බැහැගෙන ගියා ඉතින් මට නම් මේක ෆස්ට් අත්දැකීම මේ කවදාවත් මෙහෙම මම නම් ගම් වතුරකට මෙහෙම මූණ දීලා තිබ්බේ නෑ පේනවනේ මගේ මූණේ හැටි මේ සම්පූර්ණයෙන්ම ස්ට්‍රෙස් වෙලා ඉන්නේ හින්දා වෙන්නේ නැති එහෙම පේනවනේ ගෙදර වත්තට ඇතුළු වුණාට පස්සේ මාර වතුර ගොඩක් මගේ සෙරප්පුවත් මේ කැඩිලා අමාරුවෙන් ආවේ මම අනුරාධපුරෙද්දි වැවකටවත් බහින්නේ නැහැ මේ ඒ තරම් අර මම ටිකක් අර වතුර කිව්වම ටිකක් අප්පිරියයි මේ පේනවනේ මේ මාළු ටැංකියෙන් නම් මුකුත් වෙලා තිබ්බේ නැහැ මං හිතන්නේ පාවි හරි තිබිලා එහෙම බිමට මේ වෙන්නේ නැති දුකයි ඉතින් මේ වත්තේ මං ආසාවෙන් වගා කරපු අය ඔක්කොම එහෙම දකිද්දි ඉතින් හැමෝටම වෙච්ච දෙයක් නේ මේක ඒ හින්දා හිත හදාගෙන ඉන්නවා දන්නවා ආයෙත් නැගිටින්න පුළුවන් කියලා මේ ඇතුළට ගියාට පස්සේ ඔක්කොම බඩු තැන කුස්සියේ බඩු තැන මම දන්නවා මේට වඩා විනාශ වෙච්ච මිනිස්සු ඉන්නවා ගෙවල් පිටින්ම නැති වෙලා ගිය මිනිස්සු ඉන්නවා මම ඒ හින්දා හිත හදාගත්ත අපිට දේවල් තියෙනවනේ අපිට අපේ ජීවිත තියෙනවනේ කියලා හිත හදා ගන්නවා මේ වෙනකන් ඒ කියන්නේ කාගෙන්වත් රුපියලක්වත් ගන්නෙ නැතුව අද වෙද්දි කාලා බීලා ඇත්තටම අපි සතුටින් ඉන්නවා ඒ කියන්නේ මං තේරුම් අරගත්ත දෙයක් තියෙනවා මේ ලෝකේ හැමදේම නැති වෙන දේවල් කියලා මේ ජීවිතේ හැමදේම නැති වෙන දේවල් අපි එන ඕනම කරදරයකට මුහුණ දෙන්න සූදානම්ෙන් ඉන්න ඕනේ කියලා මම තේරුම් අරගෙන තියෙනවා ඇත්තටම ඒ හින්දා තමයි මම මගේ හිතේම අදාගෙන ඉන්නේ. හරි යාළුවනේ බායි එහෙනම් ආයෙ හම්බෙමු.